අපිට මුකුත් දුන්නේ නැහැ ගයක් මේ සෝමයි සහෝදරයන් කව කෝටියක් තියෙනවා කියලා. මේ ඉතින් ඊට පස්සේ ටීවී එකේ මේක දැක්ක කියනවා කෝටියක් තියෙනවා කියලා ටීවී සහෝදරයත් එක්ක මම අයින් වෙනකොට පක්ෂයෙන් කෝටියක් තියලා ගියා කියලා. නමුත් මේ දැන් මම අපිට අපි අන්ත මෙහෙ නීවිකින් යන්න කාලේ දීලා තිබුණ හින්දා මම කතා කරාම ඒක සෝමන් සහෝදරයා කිව්වා සල්ලි වගේක් තියෙනවා අපි තනක් ලෑස් හොයනවා කියලා. ඒ අතර හදිසිය නැති වුණා. ඊට පස්සේ නැතුණනේ පක්ෂයෙන් කැඩලා ගියා. ඊට පස්සේ මම සෝමන් සහෝදරට දසක් කතා කරා. කතා කරනකොට දැන් මම නෙවෙයි ඉන්නේ අනුර සහෝදරට කතා කරන්න කියලා. අනුර සහෝදරට කතා කරන්න කියලා. ඒතර අනුර සහෝදරයාට කෝල් එකක් ගත්තම මුලින් ආන්සර් කරේ නැහැ. පස්සේ මගේ නම්බර් එකට මටම කතා කරා. කතා කරලා කවුද කියලා මම කිව්වා මෙහෙම මම මේ විජේ විරාක කතා කරන්නේ. මට සෝමන් සහෝදරයා මේ නම්බරේ දුන්නේ. සල්ලි වගේක් අපේ තියෙනවා. එකතු වෙලා ආයෙත් සල්ලි තියෙනවා. මේ අපිට මේ මට කිව්වා අනුර සහෝදරයා දැන් නායකයා මම නෙවි අනුර සහෝදරයාට කියලා ඒ වැඩේ කරගන්න. ඒ ගේ ඉල්ල ගන්න සල්ලි තියෙනවා කියලා. ඊපස්සේ අනුර සහෝදරයා මේක අක්කගේ නම්බරේද හරි මම කතා කරන්නම් කියලා ෆෝන් එක තිබ්බා. ඊට පස්සේ ඉතින් මම බලන් හිටිය මට දුන්නේ නැහැ උත්තරයක්. ඊට පස්සේ මම දිගටම කතා කරා. අපි දිගටම ගත්තා එකක්වත් ආන්සර් කරේ නැහැ. දිගටම ගත්ත දවසට 4-5 පාර ඊටතරින් ගත්ත මං හිතන්නේ. මොකද බන්නේ ගන්න නැත්තේ ඇයි කියන බලන්නේ. ඊට පස්සේ මේ ගත්තෙම නැතුව තමයි ඊට පස්සේ මම අර කඩේ අතේ මම පත්තරේකින් මොකක්ද අහපු එකට මම දීපු උත්තරයකට අර මරණ පරීක්ෂණය. ඒක මම කවුරුහරි කතා කරනකොට පොඩ්ඩක් ඔන්නෝක මම මෙහෙම දෙයක්ත් දැන් කළා දෙනම් පොඩ්ඩක් අපිට ඉන්න තැනකුත් නෑ අපිට. කියන්නේ කෙනෙකුත් නෑ අර ගානේ මේකෙන්වත් අපිට සහනයක් ලබා ගන්න පුළුවන් කියලා අපි වගේ පරීක්ෂණයක් ඉල්ලුවා. අපිට ඉතින් හරි සාධාරණයක් හිටියේ උලපනේ දෙන්න බෑ කියනවා. ඒ කිසි දෙයක් අපිට කරලා දෙන්නේ නැහැ නේ. ඉතින් අපිට හැමදාම මෙහෙම අපි ඉන්නේ අනුන්ගේ දෙයක් අකාබිවිල් දැන් මේ අවුරුදු 20 ගානමදි මේ හිර කඳවුරු වලින් අපි ඉන්නේ. එතකොට අපිට කියලා අපිට ආසයිනේ අපිට කියලා වෙනම ස්වාධීන ජීවිතයක් ගත කරන්න තර අපිට තිබුණා උල්ලපණිය කියන දේ තමයි මට දැනුවත් තේරෙන දේ ඉල්ලන්න. ඉතින් එච්චරනේ අපි ළඟ තිබුණේ. ඉතින් එතකොට මේ ඒවා දෙන්නත් බෑ. ඊට පස්සේ අපි බැලුවා මොකද රෝගිය මරණ පරීක්ෂණයක් හරියට අපිට සාධාරණයක් කරගන්න පුළුවන් වේවිද කියලා. ඒ වඩා කිසිම ඔක්කොම ඉතින් යට යන එක විතරයි වෙන්නේ. ඊපස්සේ අනුර සහෝදරයාත් කතා කරේ නැහැ. ඊට පස්සේ අනුර සහෝදරයා ඔය අතරේ මොකක් හරි ප්‍රශ්නයක් කරලා මේගොල්ලෝ අපිට පත්‍ර වලින් යෝමයා කියන්න ගත්තා. මොකක් හරි. මොකද අර පත්‍රේ අනුරට දොස් කියලා තිබුණානේ. ඒකද අනුරගේ ජවි පෙරේදි ගැලවේද මොකක්ද කියලා සත්‍යන්ත මොකද පත්‍රයක අර ඒකෙන් පස්සේ මේගොල්ලෝ පත්‍ර වලට අදී පම්පෝරි ගහනකොට මම බලන් ඉඳලා පස්සේ මම යන්න මම සාමාන්‍ය මාධ්‍යෙට ගිහිල්ලාම තිබුණේ නැහැ වෙනකොට පස්සේ කරන්නේ දැන් නේ ගියා ගම්පතිප කාර්යාලය හොයාගෙන ඊළඟ අපිට වෙච්ච අසාධාරණේ අපි කිව්වා ඊට පස්සේ දිගටම අපි දෙගොල්ලෝ හැරගත්තා ඊට පස්සේ ඔය අතර තමයි සෝමවංශය ඇවිල්ලා කෝටියක් මම කෝටියක් තියලා ගියා කියලා සෝමවංශ බොරුවක් කියන්නේ දැන් නැහැ කෝටියක් එනේ මොකද අපිට ඉතින් ඔය අහඹුක එක තැන් වල මම තුමි ලොකුවට සමාජය ආශ්‍රය කරලා තැන් වල ගියාම මට කන්ට වෙන්න දේවල් තියෙනවානේ පිටරට වලින් අපි වෙනින් සල්ලි අපි වෙනින් අපිට ගෙවල් හදන්න ආධාර කරා කියලා අපිට ආරංචි ලැබුණා ඒ අතරේ පිටරට වලින් සල්ලි කාර්යයක් අපේ නම් මුකුල්ලා මොකද පුංචි ළමයි එක ගියාම ඔය ගෙවල් වල පුංචි ළමයිට පොඩ්ඩක් දේවල් සතුටු කරලා පින්තූර අරගෙන අපි දන්නේ නැහැ ඒවල යටි අර්ථය මොකක්ද කියලා. ඒ පින්තූර ජාත්‍යන්තරයට ගිහිල්ලා අය දවස්වල මටත් එච්චර මම දේශපාලන පැත්තෙන් දන්නේ නැහැ. ඒ විලට hina වුණා කතා කරා පින්තූරයකට මුණ දුන්නා. අපි දන්නේ නැහැ මේ පින්තූරයෙන් යටින් කරන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒ විදිහට පවුල් පිටින් අපි තමයි සේරම බලන්නේ කියලා. අපි බලන්න තාමත් අපි ඉන්නේ රජේ බාරේ හමුදාවේ යටතේනේ. එතකොට නමුත් ඒගොල්ලෝ ලෝකයට පෙන්නලා තියෙන සේරම ලෝකයට පෙන්නලා තියෙන සේරම ඒගොල්ලෝ කරන විදිය තමයි මට දැන් දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඔබත් ඉතින් නිහඬව විද ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා අපිට ගේත් දෙන්න බෑ. ඒකම තිලි සොදරක් එළිම කිව්වා අක්කේ අපිට සල්ලි නෑ ගෙවල් දෙන්න කියලා. කුලියට දනන්න. අපි කුලියට ගන්න ඕනේ. මෙච්චර දැන් දෙමුත් ටික කුලියට ඉන්නවා වගේ. අන්න කුලියට ගන්න ඕනේ. මේ තරම් ප්‍රශ්න බැඳින්ද ලාභ කුලියකට වගේ බලන්න පුළුවන් කිව්වා. ඉතින් ඒ වගේ උත්තර බලාපොරොත්තු වෙන්නේ නෑ නේද? ඉතින් ඔහොම වෙලා තමයි මම සම්පූර්ණයෙන් මට ඒගොල්ලෝ එපා වෙලා ගියා. මේගොල්ලෝ මහ බොරුකාරයෝ වගේ කියලා. ඔය තව අපිට දැනගන්න ලැබුණා පිටරට වලින් කෝටි ගණන් සල්ලි ආවා කියලා. ඉතින් මම ඔව කට කතාම වෙන්නේත් නැහැ.
මොකද රෝහණට බොරුවට දුන්නා කියලා මිනිස්සු කියන්නේ නැහැ වෙන දේවල් දුන්නත් රෝහණ සහෝදරයව ඉන්න මේක මං හිතන්නේ නැහැ එහෙම මිනිස්සු බොරු ප්‍රචාරය කරනවා කියලා අපි ආවල් දුන්නා මේ ඒ මිනිස්සු තවුන්ගේ ගෙවල් වල ප්‍රශ්න තියාගෙන නමුත් රෝහණ සහෝදරය වෙනුවෙන් අවංක චේතනාවකින් කරන පිරිසක් මම හිතන්නේ ඉන්නවා මමත් එච්චරම ගැඹුරින් රෝහණ ගැන දේවල් දැනන උනාට ඒ මිනිස්සු තමුන්ගේ හිතේ දැන වේදනාව උඩ තමයි ඔය අපිට වෙන්නේ අපි මෙහෙම දේවල් කරා මේ පවුලට ඇයි මේ පවුලට මොනවාක්වත් අද වෙනතුරු කෙරෙලා නැත්තේ කියන එක. එහෙම පිරිසක් ඉන්නවා. ඉතින් ඔහොම තමයි ප්‍රශ්න ඇති වුණේ. ඒක මම දකින්නේ නිකන් අර අපිව ඒගොල්ලෝ වෙන අය කොටසක් අත්පත් කරගන්නේ කියන මේකට අර ඉතින් පුංචි ළමයාට ටොෆියක් දුන්නත් ඒක රජක් රටක් රාජ්‍යයක් ලැබුණා වගේනේ. ඉතින් අපිට ඇත්තටම ඔය දැන් ඒ දවස්වල මට දැනුම් දෙරුමක් තිබුණේ නැහැ. ඇත්තටම මට ඔයගොල්ලෝ මුලින්ම අපේ අයියා ඇවිල්ලා ওই දේ අපිට කිව්වා. මම අර අපේ අයියා කියන කෙනා වෙච්ච විශ්වාස කරේ නෑ. මොකද මේ පක්ෂයේ අයිති ඒ අයිතිය කියන එක තියෙනවා කියන එක අයියා කිව්වට මට ඒක ඒ වයසේදී තේරුන්නේ නැහැ. මම දේශපාලන ගැන උනන්දුවක් දක්වලා තිබුණේ නැහැ. මට තේරුන්නේ නැහැ. නමුත් ඇත්තටම සත්‍ය වශයෙන් මේකේ අපේ අයිතියක් තියෙනවා මේ පක්ෂය. දැන් මේගොල්ලෝ මේක තනිකර අයිති කරගෙන ඒගොල්ලන් දැන් රෝහණ පොතපත බලන්න. අපි පොත්පත් වල අපේ දන්නේ විදිහට දැන් මට වල දරුවෝ දැනුවත් නේ. දැන් අවුරුදු 70 කෙනෙක් මරුණාම අවුරුදු 70ක් යනකම් ඒක දිලිදටනේ. ඔය ඉතින් ඒවා ඉතින් මොකක්ද අපිට යමින් ආදාපු නඩුවත් එහෙමම යට ගෙහුවානේ. අද වෙනකන් නඩුවට වෙච්ච දෙයක්වත් නෑ මනකුත් නෑ අපිට දිනුවා පස්සේ යන මට ඉච්චර දැනුම් දිරුමුත් නෑ. ඒක එහෙමම මේ එහෙම ඇත්තටම අපි වෙනුවෙන් දීපු මුදලක් කියලා ඒගොල්ලෝ තියාගන්න එක වැරදිනේ. වැරදිනේ ඒක අපිට දෙන්න ඕන. අපිට ඒගොල්ලන්ගේ යට දෙන්න ඕනේ. අපිට ලැබිච්ච දේ අපිට දෙන්න. අපිට ඒගොල්ලන්ගෙන් මුකුත් එපා. අපිට යම් දෙයක් ලැබිලා තියෙනවා නම් අපිට ඒක දෙන්න. අපිට ජීවත් වෙන්න අපිට ස්වාධීනව ජීවත් වෙන්න අපිට කාටවත් යටත් වෙලා ඔළුණවල ජීවත් වෙන්න ඕනේ. ඒ ලැබිච්ච දෙයක් තියෙනවා ඒක ඒගොල්ලෝ අපිට දෙන්න ඕනේ. දැන් මේ අපිට ආරංචි එනවා. මම හිතන්නේ ඒවල සත්‍යතාවය වුණත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මොකද මම හිතන්නේ රෝහණ සහෝදරයන් කෙනෙක් යම් දෙයක් කරා නම් ඒක බොරුවට කියනවා දෙයක් වෙන්න බෑ. මට මෑතකදී දැනගන්න ලැබුණා. දැන් අපිට ඉන්න තැනක් නැහැයි කියලා කොරියාවෙන් ආපු එක්කෙනෙක් කියලා තියෙනවා. ඒගොල්ලෝ ටික ඇත්තටම හැමෝටම සමුද්‍ර ගෙවල් දාත ආර්ථික ප්‍රශ්න තියනවානේ. මොකද රෝහණ සහෝදරයා කියන නමට ගරු කරලා මේ පවුලට අපි අනේන මන්නේ කියලා අපිට ගෙයක් හදාගන්න කියලා තමයි ලක්ෂ 50 ගාන ජනතා විමුක්ති පෙරමුණ දුන්නා කියලා. අපිට ඉන්න තැනක් හදලා දෙන්නේ කියලා. ඉතින් ඒව කොහටද ගියේ මොනවද මුනේ කියලා අපි දන්නේ නැහැ. අපි තාමත් ඉන්නේ මේ කඳුරක් ඇතුලේ. අපිට අපේ පිළිගන්න තැනක් හදාගන්න අපි කියන්න ජීවත් වෙන ක්‍රමයක් නෙවෙයි නේද අපිට මෙහෙම ඉඳලා තියෙන්නේ. වගේ යුරෝපීය රටවලින් ගොඩක් සල්ලි උවා කියලා ආරංචි තියෙනවා. ඉතින් හරි මේවා නිකම්ම කටට එනවට කියන කතාවල් නෙවෙයිනේ. ඒ මිනිස්සු දුක් මහන්සිලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියාගෙන හම්බ කරලා රෝහණ සහෝදරයා වෙනුවෙන් මේ දරුවවලට යන්නේ මන්නේ තින්දා ඒ පුදේවල් යුරෝපීය රටවලින් එහෙම ඉතින් අපි දන්නේ මේ වලට මොනවද උනේ කියලා. ඒ කාලේ මට එච්චර දැනුම් දෙන්නේ නැතුවත් අද අපි විඳවන ප්‍රශ්නත් එක්ක අපිට මේක ප්‍රශ්න කරන්න වෙනවා. අපි හැමදාම විඳවීමක් නේ කරන්නේ. දැන් අපේ රටේ එක වංචාවල් අදිනවා. ඒ වලදී විසඳුම් හොයාගෙන එක පක්ෂ වලින් යනවා. ඉතින් අපේ ප්‍රශ්නෙට මේ මෙතන වංචාවක් වෙලා නැහැ. ඒකටත් සොයාගෙන ගිහලා විසඳුමක් ලබා දෙන්න බෑනේ. අපි වෙන මොකුත් ඉල්ලන්නේ අපිට ලැබිච්ච දේ කියලා ඒක නිර්වර්ධිව අපිට ලබා ගන්න අපිට ලැබෙන්නේ සාස්වන්න.